කියලා පිළිගන්නවා සියලු දෙනාම මගේ YouTube නාලිකාවට. අදත් මම ඔයගොල්ලන්ට ගෙනාවා ඉතා වැදගත් තොරතුරු ටිකක් කාර්තාලි සෝජෝර්ණයක සම්බන්ධයෙන්. අපි හැමෝම දන්නවා කාර්තාලි සෝජෝර්ණයක ආයුධම් කරන්න නම් ආදුව විභාගය ලියා සමත් වී තිබිය යුතුයි. ඒ සඳහා කිසිවෙකුටත් සත පහක්වත් නොදී තනියෙන් මිල්ලුම් කරන්නේ කොහොමද කියලා වගේම අවශ්‍ය කරන ලියකියවිලි සහ වෙනත් දේවල් ඒ වගේම කාර්තාලි සෝජෝර්ණ එකක් නිකුත් නොකරන්නේ කොයි වගේ පුද්ගලයන්ටද දැනට නිකුත් කරලා තියෙන පුද්ගලයන්ට නැවත අලුත් නොකරන්නේ කුමන කාරණා නිසාද සහ ඒ හා බැඳුණු සියලුම ප්‍රශ්න වලට පිළිතුරු අද මම මේ වීඩියෝ එකෙන් ඕගලන්ට පැහැදිලි කරනවා. එහෙනම් අපි දැන් බලමු මේ වෙබ් අඩවියේ මොනවද කියන්නේ කියලා. මම මේ තොරතුරු පුටා ගන්නේ info immigrazioni කියන මෙන්න මේ වෙබ් අඩවියෙන්. බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. ඉල්ලුම් කරු මේ සඳහා වසර 5ක කාලයක් ඉතාලියේ රෙසිඩන්ට් ඒ කියන්නේ ස්ථිර පදිංචියක් තිබිය යුතුයි. මෙතන තියෙන්නේ මෙම කාර්තාලි සෝජෝර්ණ ගත්ත අයට ලැබෙන පහසුකම්. අපි හැමෝම දන්නවා ඉතාලියට වීසා එකක් නැතුව ඇතුල් වෙන්න පුළුවන්. යුරෝපා රටවල් වලට යන්න පුළුවන්. ඒ ගිල්ල වැඩ කරන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම වසර 5ක් සඳහා ස්ථිර පදිංචිය අවලංගු වීම අඛණ්ඩව මාස 6ක් නොඉක්මවිය යුතුයි. වගේම කඩින් කඩ ස්ථිර පදිංචිය නොමැති වීම මාස 10ක් නොඉක්මවිය යුතුයි. පැහැදිලිනේ? එක දිගට මාස 5ක් රෙසිඩන්ට් කැන්සල් වෙලා තියෙන්න බෑ. ඒ වගේම වසර 5ක් සඳහා මාස 10ක් කඩින් කඩ කැන්සල් වෙලා තියෙන්නත් බෑ. කාර්තාලි සෝජෝර්ණ එක ආයුධම් කරන්න බැරි මෙන්න මේ වගේ පුද්ගලයන්ටයි. මෙන්න මේ වගේ පුද්ගලයෝයි අධ්‍යාපනය සඳහා පැමිණි ශිෂ්‍යයන්ට මෙම දීර්ඝකාලීන රැඳී සිටින්නේ මේ බලපත්‍රය නිකුත් කරන්නේ නැහැ. ඔබ දේශපාලන රැකවරණ විමසලා තියන අයෙක් නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණි අය ස්වභාවික විපතක් සම්බන්ධයෙන් ඔබට යම්කිසි බලපත්‍රයක් නිකුත් කර ඇතනම් ගෘහස්ත හිංසනයට ලක් වුණු කාන්තාවක් නම් ඇය වෙනුවෙන් විශේෂ බලපත්‍රයක් නිකුත් කර ඇති අවස්ථාවක ඔබ යම්කිසි වංචාවකට අහු වෙලා ශ්‍රම සූරා කැමරට ලක් වුණු පුද්ගලයෙක් නම් ඒ කියන්නේ 2020 ගණන් වල ඩෙකරේස් පුස්ති නීතියට ඇවිල්ලා ඔබ යම්කිසි සේවා යෝජකයෙක් අතහැර දමා ගොස් තිබියදී ඔබට රජයෙන් නිකුත් කරන විශේෂ බලපත්‍රයක් සඳහා ඒවා ලබලා තියෙන අය සහ වෙනත් විශේෂ හේතුන් සඳහා නිකුත් කර ඇති රැඳී සිටීමේ බලපත්‍රයක් ලබා ඇති පුද්ගලයන් සඳහා. ඒ කියන්නේ ඒක තවත් පැහැදිලි කෙරුවොත් මෙතන කියන විදිහට ඔබ එම අවස්ථාවේදී පෙර්මිස් සෝජෝර්ණ එකක් ඉල්ලන අවස්ථාවේදී ඒ කාලය ගණනය කරන්න බෑ. නමුත් ඔබ පෙර්මිස් සෝජෝර්ණයක් ඔබට ලැබිලා ඔබ නිත්‍යානුකූලව ස්ථිර පදිංචිය දාලා තියෙන අවස්ථාවක ඉඳලා තමයි මේ කාර්තාලි සෝජෝර්ණ එක වසර 5 ගණනය කරන්නේ. ඊළඟට ආයුධම්කරුවන් සපුරාලිය යුතු වාර්ෂික ආදායම ගැන මෙතන සඳහන් වෙනවා. 2024 වර්ෂයේ ඉඳලා එක් පුද්ගලයෙකු සඳහා ගිය වසරේ ආදායම යුරෝ 6947යි 733ක් අවශ්‍ය කරනවා. ඒ කියන්නේ ඔහු මාස්පතා යුරෝ 534යි 741ක් ගණනේ මාස 13ක් සඳහා තමයි මේ ගණනය කිරීම කරලා තියෙන්නේ. ඉල්ලුම් කරු වයස අවුරුදු 14ට වඩා අඩු සමාජිකව සමග දෙදෙනෙකු නම් යුරෝ 6542.51ක මුදල දෙකෙන් බෙදලා ඒ ගණන වන 3473.66ක මුදල සෑම වැඩිවන සමාජිකයෙකු සඳහාම එකතු කරනවා. එතකොට පෙන්වන්න ඕනේ මෙන්න මේ ආදායමයි. ඉල්ලුම් කරු සමග වයස අවුරුදු 14ට වඩා වැඩි පුද්ගලයෙකු සමග නම් මෙතනදී වයස අවුරුදු 14ට වඩා අඩු සමාජිකව සිටියොත් එයාව ගණන් ගන්නේ නැහැ. යුරෝ 10420.99යි. ඉල්ලුම් කරු සමග සමාජිකයන් දෙදෙනෙක් නම් යුරෝ 13849.65යි. ඉල්ලුම් කරු සමග සමාජිකයන් තිදෙනෙක් නම් 17323.731යි. බැරි වෙලා හරි ආදායම මදි වුණොත් ලියුමක් ගහලා දෙනවා විමසන ආදායම එවන්න කියලා. ඒ වගේම වාර්ෂික ආදායම වාර්තාව සැකසීමේදී වැඩ කරපු තැන්වල වගේම නස්පි දිස්ත්‍රික්කෝපාත වරන් තියනවා නම් එතනනුත් වාර්ෂික ආදායම වාර්තාවක් අරගන්න පුළුවන්. ඒ සියලු දේම එකතු කරලා වසරේ ආදායම හදාගන්න පුළුවන්. එතකොට කුද්දේකේ ආදායම වැඩි වෙනවා. ඒත් ආදායම මදි වුණොත් කාර්තාලි සෝජෝර්ණ එක වෙනුවට සාමාන්‍ය පෙර්මිස් සෝජෝර්ණ එක තමයි ලබා දෙන්නේ. හැබැයි අර වියදම් කර මුදල ආයෙ දෙන්නේ නැහැ. 2023 දී විමසපු ආදායම තමයි මෙතන දාලා තියෙන්නේ. ඒ වගේම මෙය ඉල්ලුම් කිරීම සඳහා ඔබට පුළුවන් නොමිලේ සේවාවන් ලබා දෙන ආක්ලි CJL වගේ රජයේ කම්කරු ආයතනයකට හෝ බලයලත් පත්‍රනාතු ආයතනයකට යන්න. පත්‍රනාතු ආයතනයකට යනවා නම් තැපැල් කන්තෝරේ ලබා දෙන කිට් එකක් අරන් යන්න ඕන. රජයේ කම්කරු ආයතනයට යනවා නම් කිට් එක අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ ගාව ඒ කිට් එක සිස්ටම් එකේ තියෙනවා.
හොඳයි අපි දැන් බලමු මොනවද අවශ්‍ය කරන ලියකියවිලි කියලා. කල්ලිකුත් නො වූ වළංගු ගමන් බලපත්‍රය. කොළේ අලුත් කිරීම සඳහා ගමන් බලපත්‍රය අවම වශයෙන් 6 මාසයක් වළංගු විය යුතුයි. මේක ෆැමිලි වීසා ආයුධම් කරද්දීත් බලපානවා. ඒ වගේ අවස්ථාවක ඔබට පුළුවන් ඔබ ඉල්ලුම් කළ නව ගමන් බලපත්‍රයේ රිසිට් පත ඉදිරිපත් කරන්න. ඊළඟට පරණ කාර්තදි සෝජෝර්නෝ එකේ ඡායා පිටපතක්, වාර්ෂික ආදායම් වාර්තාව, ගෘහ සේවිකා ලෙස වැඩ කරන අය නම් ඊම්ස් ආයතනයට ගෙවන ලද කොන්ත්‍රිබියුතු කොළවල ඡායා පිටපත්. ඔබ විවාහකයෙක් නම් ඉදෝනීත අලොජ්ජතිව එකේ විස්තර. විවාහ නොව පුද්ගලයන්ට මේක අදාළ වෙන්නේ නැහැ. ඒ සඳහා අපි බලමු ඔබ පවුලක් විදිහට ඉල්ලනවා නම් යෝග්‍යතා නිවසක්. ඒ කියන්නේ ඉදෝනීත අලොජ්ජතිව කොහොමද වෙන්න ඕනි කියලා. ඔබ විවාහ නො වූ තනි පුද්ගලයෙක් විදිහට ඉල්ලනවා නම් මේක ඉදිරිපත් කිරීම අවශ්‍ය කරන්නේ නැහැ. මේ ගණනය කිරීම පළාතෙන් පළාතට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම අදාළ නිවසේ වහලේ උස සඳහන් කරලා තියෙන්නේ මීටර් 2.7ක් කියලා. ඒත් පුද්ගලයෙක් සඳහා වර්ග මීටර් 14ක් තියෙන්න ඕන. දෙදෙනෙකු සඳහා නම් වර්ග මීටර් 28යි. දෙදෙනෙකු සඳහා 42යි. 4 දෙනෙකු සඳහා නම් වර්ග මීටර් 56යි. ඒ අනුව වැඩි වන සෑම සමාජිකයෙකු සඳහාම වර්ග මීටර් 10ක් එකතු වෙනවා. මේ සඳහා ඊට අතිරේක කාරණාත් සඳහන් කරලා තියෙනවා. නිදන කාමරයක් අවම වශයෙන් වර්ග මීටර් 9ක්වත් තිබිය යුතුයි. ඒ වගේම දෙදෙනෙකු සඳහා නම් වර්ග මීටර් 14ක් තිබිය යුතුයි. ඒ වගේම අවම වශයෙන් වර්ග මීටර් 14ක විශිෂ්ට කාමරයකුත් තිබිය යුතුයි. මේ වර්ග ප්‍රමාණය පළාතෙන් පළාතට වෙනස් වෙන්න පුළුවන්. මේ වගේ සහතිකයක් ඉල්ලන්න යන්න ඕන ඔබගේ පළාතේ නගර සභාවේ ස්පොර්තෙල්ලෝ ඔෆිෂෝ ටෙක්නිකෝ. ඒකෙන් එහෙමත් නැත්නම් ASL ආයතන විමසන්න පුළුවන්. ඊළඟට අවසාන රැකියාවේ බූස්ත පගා කොළ 3ක් විතර ඕන. කොමූනියෙන් ගන්න ස්ථාතුති ෆැමිලි එකක්. මේ ගැන කියනවා නම් අවුටෝ තිර්තිපිකස්තියෝනේ දැන් බාර ගන්න නැහැ. ඒ කියන්නේ අර දිවුරුම් ප්‍රකාශ වගේ ඒවා. ඒකට හේතුව විදියට සඳහන් කරන්නේ මේවා ඒ ආයතන වලට යවලා ඒකේ නිර්වද්‍යතාවය පරීක්ෂා කරලා බලන්න ඒගොල්ලන්ට විශාල කාලයක් ගත වෙන නිසා ඒ වෙනුවට දැන් ඔරිජිනල් ස්ථාතු ෆැමිලි එකේ කොපියක් තමයි යහන්නේ. ආදිම විභාගයේ සමත් වූ සහතික පත්‍රය ඊළඟට. මේ සඳහා ආය කරන සම්පූර්ණ ගාස්තුව වෙන්නේ යුරෝ 176.46ක්. ඊළඟට පෙර්මස් සෝජනයේ වළංගු කාලය සඳහන් කරනවා නම් වයස අවුරුදු 14ට වඩා වැඩි පුද්ගලයන් සඳහා වසර 10කුත්, වයස අවුරුදු 14ට වඩා අඩු පුද්ගලයන් සඳහා වසර 5ක් දක්වාත් මේ බලපත්‍රය වළංගු වෙනවා. මේක ලබා දීපු ඉල්ලුම් කළ කුස්තුරා එකේ අනුව පළාතෙන් පළාතට නිකුත් කරන කාලය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම රැකියාවක් නොකරන ඔබගේ පවුලේ සමාජිකයන් සඳහා මේක ඉල්ලුම් කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්. බාල වයස්කරුවන්, වෛද්‍යවරුන් විසින් සහතික කරන ලද බරපතල තත්ත්වයේ අසනීප ඇති පුද්ගලයන් සහ වයස අවුරුදු 65ට වැඩි ඔබගේ දෙමව්පියන් වගේ අයට මේක ඉල්ලුම් කරන්න පුළුවන්. ඒ වගේම 2024 සම්මත වුණ ඩෙක්‍රේතෝ ලෙජ්ජේ චෙන්තකොරන්ත චින්කුවේ පනත අනුව වෙනත් යුරෝපීය රටක රැකියාවක් කරන්න පුළුවන් ඉතාමත්ම නිදහසේ. සෑම බලපත්‍රයක්ම කල්ලි ඉක්ුත් වීමට මාස 2කට පෙර අලුත් කරන්න ආයුධම් කරන්න පුළුවන්. ඒ අලුත් කරන සෑම අවස්ථාවකම නව ඡායාරූප ඉදිරිපත් කළ යුතුයි. මෙතන සඳහන් වෙනවා ඔබගේ කාර්ය සෝජෝර්නෝ එක අවලංගු වෙන්නේ කුමන අවස්ථාවලදීද කියලා. මෙතන තියෙන පළවෙනි එක තමයි මහජන සාමය කඩවන හෝ එහා සමාන වරදක් කර ඇතනම් ඔබ මෙම දීර්ඝකාලීන රැඳී සිටීම බලපත්‍රය ඉල්ලනවා නම් හෝ අලුත් කරනවා නම් වංචාවලට හෝ අපරාධවලට චූදිතයෙක් නොවී ඉන්න වග බලා ගන්න ඕන. රටින් පිටුවහල් කිරීමට ඔවුන් තීරණය කර ඇතනම් දැන් මේ 2025 පෙබරවාරි මාසේ 9 වෙනිදා යාවත් කාලීන කරලා තියෙන මේ වෙබ් අඩවියේ සඳහන් වෙන්නේ සාමාන්‍ය පෙර්මස් සෝජෝර්නෝ එකක් තිබෙන අයෙකුට එම බලපත්‍රයේ වළංගු කාලයෙන්ම භාගයක් රැඳී සිටින්න පුළුවන්. කාර්ය සෝජෝර්නෝ එකක් තියෙන කෙනෙකුට මාස 12ක් ඉන්න පුළුවන් කියලා තියෙනවා. අලුත් කරන්න දීලා තියෙන කොටකොලෙන් ඉන්න පුළුවන් වෙන්නේ දවස් 90ක් පමණයි. ඔබගේ කාර්ය සෝජෝර්නෝ එකේ එක දිගට මාස 12ක් රැඳී සිටින්න පුළුවන් ඉතාලියෙන් පිට. ඒ වගේම මෙතන සඳහන් වෙනවා ඔබ ලංකාවට ගිහිල්ලා ඔබගේ බලපත්‍රය කල්ලි කුත් වුණොත් මොකක්ද කරන්න පුළුවන් කියලා. ඒ අනුව එම කාලය දින 60ක් ඉක්මවන්නේ නැත්නම් මේ කියන්නේ දින 60කට ඉස්සෙල්ලා ඔබට අදාළ රටේ කියන්නේ ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයට ගිහිල්ලා ඔබට තාවකාලික බලපත්‍රයක් විමසන්න පුළුවන්. ඒ වගේම 2024 ජනවාරි මාසේ 15 වෙනිදා යාවත් කාලීන කරලා තියෙන
පොලිසියා දී ස්ථාතෝ වෙබ් අඩවියේ සඳහන් කරලා තියෙන ඔබගේ බලපත්‍රය අවලංගු වෙන්න මෙන්න මේ කාරණා නිසායි කියලා යුරෝපා රටක රැඳී සිටිමින් ඉතාලියට නොපමිණ එක දිගට මාස 12ක් ඉක්මවා ඇතනම් ඉතාලියේ කාර් සංශෝධනයක ලබාගෙන වෙනත් යුරෝපීය රටක බලපත්‍රය ලබා ඇතනම් ඉතාලියෙන් පිටත ඒ කියන්නේ ශ්‍රී ලංකාවට වගේ රටක වසර 6කට වඩා වැඩි කාලයක් රැඳී සිටීම. ඒ කියන්නේ ලංකාවට ගිහිල්ලා අවුරුදු 6ක් ඉන්න පුළුවන් කියන එක තමයි මේ පොලිසිය අධිස්ථාත වෙබ් අඩවිය කියන්නේ. ඒ වගේම කොටකොලේ තියෙන කෙනෙකුට ඉතාලියෙන් පිට වෙලා යුරෝපීය රටකට හෝ වෙනත් රටකට යාමට අවශ්‍ය නම් රිකියස්ටා ඩොකියුමෙන්ටෝ දි සොජෝර්නෝ ප්‍රොවිසෝරියෝ කියලා අවසර පත්‍රයක් ලබා ගන්න පුළුවන්. මේක ඉල්ලුම් කළාට පස්සේ නැවත ලබා දීමට කොපමණ කාලයක් ඇයිද කියලා කියන්න බැරි නිසා ටිකට් හෝ හෝටල් කාමර බුක් කිරීමට කලින් මේ අවසර පත්‍රය ලබා ගන්න මතක තබා ගන්න ඕන. මේ ලියවිල්ලෙන් ඕනම රටකට ගිහින් එන්න පුළුවන්. නමුත් එම අවසරය ලබා දීමේ සම්පූර්ණ අයිතිය ඒ අදාළ පොලිසිය සතුව පවතිනවා. එම රටට වීසා ලබා ගැනීම නම් මෙයින් අදහස් කරන්නේ නැහැ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ බැරි වෙලා හරි ඔබේ කාර්ත සෝජෝර්නයකින් ඔබ වෙනත් යුරෝපීය රටක පදිංචියට ගිය නිසා අවලංගු වෙලා තිබුණා නම් ඔබට නැවත ඉතාලියේ රැඳී සිටීමේ බලපත්‍ර ඉල්ලීමට අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රතිපාදන ලබා දීලා තියෙනවා. වෙනත් කොන්දේසි ඉදිරිපත් කර නැත්නම් වසර 3කට පසු ඔබට නැවත ඉල්ලුම් කරන්න පුළුවන්. සමහර විට එතකොට ඔබට පෙර පැවති කාර්ත සෝජෝර්න එකම නැවත ලබා නොදෙන්න පුළුවන්. එතකොට සාමාන්‍ය පෙරම සෝජෝර්න එක ලබා දෙන්න පුළුවන්. මේ කාර්ත සෝජෝර්නෝ එකෙන් යුරෝපා හවුලට අයත් නොවන ස්විට්සර්ලන්තයේ වැඩ කිරීමට අවශ්‍ය නම් ඔබට එම රටේ බලධාරීන්ගෙන් ඒ සම්බන්ධයෙන් අවසර ලබා ගැනීමට සිදු වෙනවා. හොඳයි, ඊළඟට අපි දැන් බලමු ආදූවේ විභාගය සඳහා තනියම ඉල්ලුම් කරන්නේ කොහොමද කියලා. අපි මේකට යන්න ඕන මිනිස්තේරෝ දෙල් ඉන්ටර්නෝ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ඉතාලියේ නිල වෙබ් අඩවියට. සුපුරුදු විදියට ස්පීඩ් එක ගහලා ඇතුළට ගිහිල්ලා තෝරගන්න ඕන මෙන්න මේ ස්පෝර්ටෙල්ලෝ උනිකෝ ඉමිග්‍රාසියෝනේ කියන එක අරගෙන කොම්පිලා දොමන්දා කියන එක තෝරගන්න. ඒකෙන් ටෙස්ට් ඉතාලියානෝ කියන මෙන්න මේක තෝරගෙන ඊට පස්සේ ෂෙල්ලි වුණා දොමන්දා කියන මෙතනින් ටෙස්ට් ඉතාලියානෝ කියන එක නිකම්ම එනවා. ඒ ගියාම මෙන්න මේ වගේ තැනකටයි එන්නේ. එතනින් සෙසියෝනි සුචෙසිවා ක්ලික් කරපුවාම මෙන්න මේ වගේ තැනකටයි ආයෙත් එන්නේ. මෙතන පුරවන්න ඕන ඔයගොල්ලන්ගේ නම ගම වගේ ජීවදත්ත. ඊට පස්සේ ඔබගේ දැනට තියෙන පෙර්මිස් සෝජෝර්නෝ එකේ විස්තර. ඒ කියන්නේ සාමාන්‍ය පෙර්මිස් සෝජෝර්නෝ එකේ විස්තර සහ අන්තිමේට තියෙන හැඳුනුම්පතේ විස්තර. ඉතින් අමාරු නෑ, ලේසියෙන් පුරවන්න පුළුවන්. ඒ ටික නිවැරදිව පුරවලා ඊට පස්සේ සෙසියෝනේ සුචෙසිවා කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ අපි යනවා දෙවෙනි කොටසට. එතනදී පළවෙනියට පුරවන්න ඕන අපේ පදිංචි ස්ථානයේ පිළිබඳ රෙසිඩෙන්ස් තොරතුරු. ඊළඟට අපිව සම්බන්ධ කරගන්න කොන්තාක්ති. මෙතන මං ගිය පාර වීඩියෝ එකකින් කියලා දුන්නා පෙක් මේල් එකක් හදන හැටි. එතනදී ඔබ හදාගත්ත පෙක් මේල් එක තමයි මෙතන දාන්න ඕන. ඒක අනිවාර්යයි. ඊළඟට රිකාපිතෝ කියන කොටසේ තමයි අපිට විභාගයේ තියෙන ස්ථානය පිළිබඳ තීරණය කරන්නේ. මෙතනදී සැලකිල්ලට ගන්නේ අදාළ ව්‍යායකේ කෝජිජි පෝස්තාලයක. දැනට ඔබ රැකියාව කරන්නේ පදිංචි ස්ථානයේ නෙමෙයි නම් ඔබට රැකියාව කර දැනට තාවකාලික පදිංචි ස්ථානයක ලිපිනය මෙතන දාන්න පුළුවන්. ඒ අනුව ඔබේ පදිංචි ස්ථානෙට ළඟම විභාග මධ්‍යස්ථානය තමයි ලබා දෙන්නේ. රෙසිඩෙන්ස් නැත්නම් ඩොමිචීලියෝ දෙකම එකයි. එහෙනම් කොටස් තුනම අවසానයි. දැන් අපි ඇවිල්ලා ඉන්නේ අවසාන ඉන්වියාරය කරන කොටසටයි. ඉන්වියා කරද්දී මේ වගේ එකක් දිස් වෙනවා. එතනදී මේ පහළ තියෙන නිල් පාට කෝඩ් එකක් දාලා තියෙන C කියන කොටස ගන්න. එතනින්ම සාර්ථකව ඉන්වියාර් වුණා නම් මේ වගේ මැසේජ් එකක් දිස් වෙනවා. ඊට පස්සේ ඔයාගේ පෙක් මේල් එකට පණිවිඩයක් එවනවා විභාගයේ පවත්වන දිනය සහ වේලාව සඳහන් කරලා. දින කීපයක් යනවා. හොඳේ. දිගු කාලින කොලේ අයදුම් කරන්න ඉල්ලපුවාම විභාගයේ ලියන්න අයදුම් කරලා පිළිගත හැකි හේතුවක් ඉදිරිපත් නොකර යන්න බැරි වුණොත් නැවත දින 90ක් යනකම් විභාගයට ලියන්න බෑ. ඒ වගේම විභාගයට යන දවසට හැඳුනුම්පත, පෙර්මිස් සෝජෝර්න එක නැත්නම් විසිට් පත සහ මේ කැඳවීමේ ලිපිය අරන් යන්න ඕන. විභාගයේ සමත් වුණොත් ඒ බව දන්වලා නැවත පෙක් මේල් එකක් එවනවා. ඒ වගේම අවසාන වැදගත්ම දේ තමයි ඔබ මේ කාර්ත සෝජෝර්න එක ලබා ගත්තයින් පසුව ඔබ පදිංචි ප්‍රදේශයේ කොමූන් එකට ගිහිල්ලා මේ බලපත්‍රය අනිවාර්යයෙන්ම යාවත් කාලීන කරගන්න ඕන. ඒ ඊටාම වැදගත්. නැත්නම් ඒ පරිගණක පත්‍රය සඳහන් වෙලා තියෙන්නේ ඔබගේ පැරණි පර්මිස් සෝජෝර්න එක අවලංගුයි කියලා. මේ විභාගය ලියලා සමත් වුණ අයව ස්වයංක්‍රීයව අදාළ පොලිසියට දැනුම් දෙනවා.
අසමත් වුණ අයට හෝ ඉල්ලුම් කර නොපැමිණි අයට නැවත දින 90කට පස්සේ නැවත විභාගයට ඉල්ලුම් කරන්න පුළුවන්. ඒ වගේම ඔබ පිළිගත් විශ්වවිද්‍යාලයකින් ඉතාලි භාෂාව පිළිබඳව විභාගයට සමාන විභාගයක් සමත් වී තිබෙනවා නම් මෙම විභාගයට පෙනී සිටීම අවශ්‍ය කරන්නේ. ඒ වගේම දේශපාලන රැකවරණ සඳහා, කුඩා දරුවන් සඳහා, මානුෂීය හේතු සඳහා, වෛද්‍ය ප්‍රතිකාර සඳහා, අධ්‍යාපන සඳහා වැනි විශේෂ හේතු සඳහා කොළේ අලුත් කරනවා නම් ඒ අයට රජයේ බදු අදාළ වෙන්නේ නැහැ. ඔවුන්ට ගෙවන්න වෙන්නේ කාඩ් පතට සහ කිට් එක තැපැල් කරන්න යන ගාස්තුව පමණයි. මොකද ඒ අය කිසිදු ආදායමක් නොලබන නිසා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකකින් සඳහන් කරන්න. මම දන්න දෙයක් නම් පිළිතුරු ලබා දෙන්නම් ඉක්මනට. එසේනම් ප්‍රිය සහෝදරයා සහෝදරිය අදත් සුපුරුදු පරිදි සමුගෙන යන්නටයි සූදානම. රැඳී සිටි ඔබට දෙවින්ම ස්තුතියි. හමු වෙමු තවත් මෙවැනිම වැදගත් වීඩියෝවකින්. එතෙක් ඔබට සතුට හා සොම්නස. අයිබෝවන්.